ගැම්මට සින්දුවක් ගහලා ගනින් බං. හිතා ගැම්මට මං ගහලා ගන්න සින්දුවක්. ඔන්නේ මං පටන් ගන්නවා සින්දුවක් ඈ. හිත පාරන කතා එපා කින්න. ඔය හීනි ඇස්වලින් බලන්න මදස. මොන දේ වුණත් අනාගතේ වියපට. මට ආදරේ කියා පොරොන්දු වෙන්න. මට ආදරේ කියා පොරොන්දු වෙන්න. මගේ හුරතලේ මත නුඹ හිත තියාගෙන අවසක සමුහර ගන්නට. කවුද පන්ති සින්දු කියන්නේ? ඒ ඇස්සයාන් එකේ ගුරු පුඩුවට නැගලා නටනවා. තරිඳු බෑපන් ගුරු පුඩුවේ. හරි සර් මම මේ බහිනවා. බෑ බීබීමට. බං සෝරි බං මම දැක්කේ නෑ සෝයවා. සෝරි තමා දැන් මටනේ ගුටි කන්න වෙන්නේ. ඇයි දැන් ඔබ ගුරු පුඩුවට නැංගේ? සර් ගුරු පුඩුව උඩ තොඩි වවුල් බෙඩක් තිබ්බා. ඒක මං කකුලෙන් පිය දැම්මා. එහෙමද? හොඳ පුතෙක් නේ. ඒක නිසා හොඳ පුතා මං කොණ්ඩේ බෙදපු චීනෙක් කිලෝ හිතුවද? ඒක නම් මන් දන්නේ. මොකද්ද කිව්වේ? නෑ මොකුත් නෑ සර්. ඒක මිසා. ඇයි දැන් කවිදුත් මෙතන හිටගෙන? හරි මට දැන් තේරුණා. උඹලා දෙන්න තමයි දැන් මෙතන මේ බජව් දැම්මේ. නෑ සර් මන් නම් ඕවා දැම්මේ නෑ. සර් ඔකයි බොරු ඕකත් දැම්මා. මං හිතුවා උඹලා දෙන්න තමයි බජව් දෙන්නේ කියලා. උඹලා දෙන්නම දැන් පිට්ටනියට ගිහින් දන ගහපල්ලා. අනේ සර්. දැන් මන් දිහා බලන් ඉන්න නැතුව ගිහින් දන ගහපල්ලා. සර්. මේ බං මං කියන්නද අපි දෙන්න තාප්පලා ගෙදර යන්නේ. ඔව් බං දන ගහගෙන ඉන්න බෑ. අනේ කවුද දන්නේ කී වෙනකන් ගහගෙන ඉන්න වේද කියලා. ඒකනේ බං ඉක්මනට යන්න අපි තාප්පෙන් බැලලා. මේ උඹත් වරින් මං එහා පැත්තට බැලලා ගෙදර. හරි පොඩ්ඩක් හිටා මාත් එන්න. හරි මේ මාත් ආවා ඉක්මනට පැලලා යන්න ගෙදර. හරි ඉක්මනට පැලලා යන්න අපි ගෙදර. තොපි කොහෙද යන්නේ? යා විද්‍යාව සරකාරය අපිව දැක්ක මං ඉක්මනට පැන. මම නම් පැන ඔබත් පැන. හිටා මාත් එන්න ඉක්මනට. හිටා පයින්න එපා. මාත් පැන්න. දැන් විද්‍යාව සාල්ලයි බම්බුව. පැනගත්තනි. කමනෑ සඳ ඉස්කෝලේ එන්න බැයි මූ. අද සිකුරාද මුණානි. බ්‍රහස්පතින්දා වතානම් හෙට උන් ඉස්කෝලේ එන්න බැයි. සඳ වෙද්දි මට අමතක වෙයිද දන්නෙත් නෑ. ඉක්මනට වරෙන් බං. අම්මෝ දිවා දිවිල්ලා. බං. බුදු අම්මෝ. මොකද බං බය කරන්නේ? ඔබට මං කතා කරේ. ඔබ දැන්ද බං ආවේ? ඔව් බං. මේ ඒක නෙමෙයි. අපි දැන් ගෙදර යනවාද බං? පිස්සුද වඩ බං? එහෙනම් මොකද අපි කරන්නේ? අපි මේ